ගොඩක් අත්දැකීම් අපිට ඔය ගැන තියෙන අපි දැකලා තියෙනවා. ඒ වගේ තමයි තවත් ධර්ම දේශනාවකට වැඩම කරා. ඒ ධර්ම දේශනාවට වැඩම කරලා ධම්සභා මණ්ඩපේ ධර්ම දේශනාව කර කර ඉද්දී මම දැක්කා කුස්සි කෑල්ලක් තියෙනවා ඒ පන්සලේ. ඒ කුස්සි කෑල්ලේ උපාසකම්මලා ටික ඉන්නවා කයිය ගහනවා බණ අහන්නේ කයියක ගහත්තේ කෝප පහට දානවා මෙහාට ගහනවා තව බණ ඉවරෙන්න පැයක්. ආන් මේ වේලාවේ මහා වර්ෂාව බල්ලේ දුවගෙන ගිහිල්ලා ඒ කුස්සි කෑල්ලේ එලි පැත්තේ අර ගිහිල්ලා මුල්ලකට දෙමෙන්න නැති වෙන්න ගිහිල්ලා උණ්ඩි වුණා. උණ්ඩි වෙලා කරදරයක් නැති වෙලා. උපාසකම්ම කෙනෙක් බල්ලව දැක්කා වතුර බේසමක් පුරව ගත්තා බල්ලගේ ඇඟට දැම්මා. බල්ලා දුවගෙන ගිහිල්ලා ඇඟ ගහනවා. බලන්න වයසට ගිහිල්ලත් නේ පින්වතුනි ඔබ ඒක කරන්න ඔබ ඒ වගේ දේවල් කරන්න කලින් මොකද්ද හිතන්න ඕනේ Tamanටත් ඒක. තවත් කෙනෙක්ව කොම් කරන්න හදද්දී හිතන්න Tamanටත් ඒක. තවත් කෙනෙක්ට පොල්ලක් කරන් ගහන්න කලින් හිතන්න Tamanටත් ඒක. බල්ලට පොල්ලෙන් දමලා ගහන්න කලින් හිතන්න Tamanටත් ඒක. ඒකින්ද අත්තානං උපමං අත්වා නහණීය. කාටවත් හිංසාවක් කරන්න එපා තමාට උනා. මනේ මටත් මේක වුණොත් ඒ දැනෙන විදිහමයි මේ කෙනාටත් දැනෙන්නේ කියලා කාටවත් හිංසාවක්. ඒක අපි අවබෝධයෙන් ජීවත් වෙන්න.